මේ කළු ගැරන්ඩියාගේ මේ දත් පිහිටීම මේ විදිහට කියත් වගේ තියෙනවා. එතකොට දැන් හදිස්සියෙන් මේ වියරු වැටිලා මේ සතා නිකන් කනවා වගේ වියරු වැටිලා කනකොට මේ දෂ්ට කරන්නේ වියරු වැටිලා කනකොට ඇවිල්ලා එකපාරටම කනවා. කාපු ගමන් අදිනවා. සතා අද්ද ගමන් කියතකින් ඉරන්න වගේ තමයි ඉරලා යන්නේ. කාපු එක ටිකක් එනකොට දැවිල්ලයි. හරිම වේදනාවක් දෙනවා ඒ වෙලාවට. ඊගාවට මෙහෙන් තමයි ඉතින් මේකට බෙහෙත් ගන්න. මේ සතාගේ හැටිපෙන් තමයි ශරීරයේ කළු පාටයි. කහ ගැරන්ඩියා, වල් ගැරන්ඩියා, කළු ගැරන්ඩියා කියන්නේ මු එච්චර දිග මහත නෑ. සාමාන්‍යයෙන් කොටයි මහතයි. ඉතින් හරි මේ කියන්නේ අමාරුයි මේ දත් වලට මේ කළා අදිනකොට පස්සට අදිනකොට කාලා. ඉතින් එහෙම කට්ටිය ඇවිල්ලා මගෙන් අහනවා දැන් වෙන සතෙක් ආපුවාම මේ කළු මේ ගැරන්ඩියෙක් ආපුවාම වෙන සතුන් කන්නේ නෑ නේද? එහෙම එකක් තියෙනවද කියලා. මගේ ළඟට එනවා ගැරන්ටි කාලා වෙදගම් කරලා ආපහු සතුන් කාලා එනවා ඒ කට්ටියම. ඉතින් මම ඒ ගැන මේ කියලාම ඒගොල්ලන්ට පැහැදිලි දීලා තියෙනවා. එහෙනම් මේ සත්තු 20යි. ඉතින් මේ අපිම පෙන්නනවා අතරාවෙන් අතරාව සර්පෝ විතරක් අල්ලලා මදි. බෙහෙත් පැලෑටි පෙන්නනවා වනගත ගිහිලු උමනා කරන බෙහෙත් අරගෙන එනවා පෙන්නනවා. ඉතින් ඔබ බලන ඔබ හැම දෙනාටම අපි කියන්නේ කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.